ඔන්න අදත් වෙනද වගේම මගේ channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්නේ පොඩි මමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉතාම රසවත් විදිහට dark chocolate හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ගොඩාක් රසවත් විදිහට ඉතාම ලේසියෙන් ඔයාලට මේක හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ රසවත් චොක්ලට් එක හදන්න මොනවද ඕන කරන්නේ කොහොමද හදන්න කියලා. මුලින්ම අපට ඕන කරනවා සීනි මේස හැඳි දෙකක්. මම මේක බ්ලෙන්ඩර් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම අරගෙන තියෙනවා කොකෝ පවුඩර් මේස හැඳි දෙකක්. ඉතින් චොකලට් හදන්නේ කොකෝ බටර් එහෙමත් නැත්නම් සුදු පොල් තෙල් වලින්. ඒ වුණාට මට සුදු පොල් තෙල් කොකෝ බටර් හොයාගන්න තිබුණේ නැති නිසා මම අද හදන්නේ එළවලු තෙල් වලින්. මම එළවලු තෙල් මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඉතින් චොකලට් හදන්න අපට වැනිලාත් ඕන කරනවා. ඉතින් මම අඩු ගින්දරේ රත් කරගත්ත එළවලු තෙල් ටික මේ විදිහට බෝල් එකකට දාගන්නවා. ඉතින් අනිවාර්යෙන්ම මේ එළවලු තෙල් ටික අඩු ගින්දරේ රත් කරගන්න ඕනේ. නැත්නම් චොකලට් එක හැදුවට පස්සේ එළවලු තෙල් රස එන්න බලනවා චොකලට් එකේ. ඊට පස්සේ සීනි මේස හැඳි දෙක මේ විදිහට මම එකතු කරගන්නවා. සීනි දිය වෙන ගොඩක් වෙලා යන හින්දා මම සීනි ටික බ්ලෙන්ඩර් කරගෙනයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට කොකෝ පවුඩර් මේස හැඳි දෙකත් එකතු කරගන්නවා. වැනිලා තේ හැඳි භාගයකුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගත්ත අමුද්‍රව්‍ය ටික ඔක්කොම හොඳින් මික්ස් වෙන මේක හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් මේ මිශ්‍රණය ගොඩාක් දියාරු වෙන්න ඕනෙත් නැහැ. එතකොට අපිට ඉක්මනට චොකලට් ටික කැට කරගන්න පුළුවන්. ඉතින් මම චොකලට් කැට හදාගන්න අයිස් කැට කරගන්න මේ වගේ ට්‍රේ එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මොකද මට චොකලට් කැට කරගන්න මෝල්ඩ් එකක් නැති නිසා මම මේක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට චොකලට් හදාගන්න මෝල්ඩ් එකක් නැත්නම් ඉතා පහසුවෙන්ම මේ වගේ අයිස් කැට කරගන්න ට්‍රේ එකකට දාලා චොකලට් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට හැන්දක් ආධාරයෙන් මේ චොකලට් ටික පුරව ගන්න පුළුවන්.
ඉතින් ඊට පස්සේ ඔයාලා මේ චොකලට් ටික කැට වෙන්න ෆ්‍රීසර් එකේ පැයක් විතර තියන්න. ඉතින් මේ තියෙන්නේ මම ෆ්‍රීසර් එකේ පැයක් විතර තියලා හදාගත්ත චොකලට් කැට ටික. ඉතින් බලන්න හොඳට කැට වෙලා තියෙනවා චොකලට් ටික. ඇත්තටම ගොඩාක් රස පාටයි. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රස චොකලට් කෑලි ටික. ඉතින් අපිට ගෙදරදී ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව මේ වගේ චොකලට් හදාගෙන රස විඳින්න පුළුවන්. ඉතින් ඔයත් මේ රස චොකලට් එක හදලා බලන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.